Hello everyone. Today I'm going to be doing a little challenge. I'm going to eat all these 3 ice creams within 10 minutes. So let's see. අතර මේක හරියට වීඩියෝ වෙනවද කියලාත් මම දන්නේ නැහැ. මම මේක කාගෙන ගිහිල්ලා හරියට වීඩියෝ වෙලා නැත්නම් ඒකත් ලොකු ප්‍රශ්නයක් තමයි. But it's okay. Let's begin. Alright, the order is first I'm going to be eating this one, then I'm going to try this. After that, I'm going with this one. Release වලට අනුව මේක තමයි රසම එක. ඒක තමයි අන්තිමටම තියාගෙන තියෙන්නේ. So let's begin. Right, okay. Let's see. Wait, let me check whether it's recording. It is recording, so I'm going to begin. Just look at it. Because strawberry flavor ka thamai inne. Nothing much. දැන් මෙහෙම කනකොට මොන හරි කතා කරන්න ඕනේ කියලා මම දන්නේ නැහැ. මම කතා කරන්න දෙයක් නැහැ. කතා කරන්නේ කන එක දෙකම කොහොමද එකපාර කරන්නත් බෑනේ. මොන හරි දහයක් නම් ඕන වෙන එකක් නැහැ. මම මේක කාගෙන ඉතින් මම කියනවා ඇහෙනවද කියලා ෂුවර් එකක් නැහැ. ඇහෙනවා කියලා මම හිතනවා. ගොඩක් හයියෙන් කෑ ගන්නත් බෑනේ. විනාඩියයි. Popsicle. This is a popsicle. මේක නම් පොඩ්ඩක්වත්ම රස නැහැ. මේක නම් ගන්නවත් about this taste so bad. Coloring රසක් නැහැ. කලින් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක නම් ටිකක් රසයිනේ. ඒ වුණාට ඔය අයිස්ක්‍රීම් එක නම් ඇත්තටම රස නැහැ. ඒක නිකන් පොප්සිකල් එකක්. ඒ මන්දුවට හරියට නිකන් බෙහෙත් රසක් වගේ තමයි ඔකෙන් එන්නේ. කවුරු හරි මේක බලන කෙනෙක් ඔක ගන්න හිතාගෙන ඉන්නවා නම් මට නම් ඕක රස උනේ නැහැ. ඒ වුණාට ඉතින් ඔයගොල්ලොනුත් අරගෙන බලන්න. සහ තව එක දෙයක් කියන්න ඕනේ. කලින් වීඩියෝ එක මම ඇත්තටම හිතුවේ නැහැ කවුරුත් එහෙම බලයි කියලාවත්. ඒ වුණාට කට්ටිය 50 දෙනෙක් විතර මේ වීඩියෝ එක බලලා තිබ්බා. ඒකට thank you so much. දැන් මේ වීඩියෝ එක කවුරුත් බලන එක නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. ස්පෙෂලි අර කලින් වීඩියෝ එක බලපු අය කොහොමත් මේක බලයිද කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් බැරි වෙලා හරි ඒම කෙනෙක් බලනවා නම් thank you so much. It means really a lot to me. Also, I know that I'm having a really good friend from India. Thank you so much for keeping in touch with me. Yes, thank you so much. දැන් කලින් මං හිතුවේ විනාඩි 3ක් විතර යද්දී මේ අයිස්ක්‍රීම් 3ම කාලි ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. මොකෝ මම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක මාරුම ඉක්මනට කාගත්තා. මොකද ඒක ඇත්තටම රසයි. ඒක නිසා. ඒ වුණාට දැන් නම් ටික මටම හිතිලා තියෙන්නේ මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරගන්න බැරි වෙයිද කියලා. මොකද මේක පොඩ්ඩක්වත් රස නැහැ. ඒකයි. ඒ වුණාට බලන්නකෝ මට මේ චැලෙන්ජ් එක ඉවර කරගන්න පුළුවන් වෙනවද බැරිද කියලා. ඕක විතරක් නෙවෙයි බලන්නකෝ අන්තිමටම වෙන දේ අන්තිම අයිස්ක්‍රීම් එක පොතේ හැටියට රස එකක් වෙන්න ඕනේ. ඉතින් ඒක ගැන හෝප්ස් තියාගෙන මම මේක කනවා.
අපි බලමු මොකද වෙන්නේ කියලා. බිමත් වැටුණා. ඉතින් ඒක රස නැති නිසාම දිය වෙලා බිමටත් වැටෙන ගමන් තියෙන්නේ. වැඩේ අත නොහැරපු මම සාර්ථක ලෙස දෙවනි අයිස්ක්‍රීම් එකත් මේ වන විට කාලි ඉවර කළා. ඉතින් ඒක ගැන මට සතුටුයි. දැන් බලමු moment of truth. මේකේ රස කොහොමද කියලා බලමුකෝ. Look at the shape of this. I mean මේ විදිහට හදලා තියෙනවා. පුළුවන් නම් මගේ මූණෙන් කියන්නකෝ බලන්න මේක රසයිද නැද්ද කියලා. This tastes even more bad. There's no taste at all. ඇත්තටම මට හිතා ගන්න බෑ ඇයි ඒක ඒ තරමට රස නැති උනේ කියලා. මොකද ඒකට තිබ්බ රිවිව්ස් බලද්දි ඔක්කොම තිබ්බේ ඇත්තම කිව්වොත් ඒක ස්ට්‍රෝබෙරි එකටත් වඩා රසයි කියලා තමයි කට්ටිය කියලා තිබ්බේ. ඒ වුණාට මට නම් ඒක පොඩ්ඩක්වත් රස උනේ නෑ. මට බොරු කියන්න ඕනේ නෑනේ. මට නම් නිකන් වමන යන්න වගේ ඕක කෑවට පස්සේ. ඒ වුණාට ඔයගොල්ලෝ දැන් අම්බ ෆ්ලේවර් එකට වගේ කැමති නම් ඒකට කැමති වෙන්න පුළුවන්. සහිතීගේ ෂේප් එකත් නිකන් ඒ කට්ටිය අම්බ අර නිකන් අම්බ ගෙඩියක ෂේප් එක වගේ ගන්න හදලා තියෙන්නේ. උනාට ඉතින් ඒකත් පොඩ්ඩක් අසාර්ථක වෙලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. කොහමද ඉතින් මම අමාරුවෙන් ඕක කන්න try එකක් දුන්නා නෙමෙයි ඇත්තම කිව්වොත් මම ඉවර වෙන්නම කනවා. ඒ වුණාට බලන්නකො කලින් විනාඩි 5න් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතුවට එහෙම බැරි වුණා. ගොඩක් වෙලා ගියා විනාඩි 8කටත් වැඩි වෙලාවක් ගිහිල්ලා යනවා බලන්නකො ඉතින්. එහෙම තමයි. ඒ වගේම තමයි මේ ඔක්කොම මමම තමයි තනියම රෙකෝඩ් කළේ. ඉතින් මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට සමා වෙන්න කියලා ඉල්ලනවා. කොහොම හරි මම ওই විදිහට challenge එක complete කළා. කවුරු හරිම කෙනෙක් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවා නම් thank you so much. It means really a lot to me. I love you guys. Thank you for watching.